හරි. අපි එහෙනම් පාඩමට යමු. අ, පළවෙනි පාඩම තමා ශාක පටක. ඉතින් වැඩි කතා බහක් නැතුව මම පළවෙනි පාඩමෙන්ම පටන් ගන්නවා. මේ පාඩම ඇත්තටම ගත්තොත් ඇත්තට අමාරු පාඩම නෙමෙයි පළවෙනි පාඩමනේ. අනිත් පාඩනුත් එහෙම ඉතින් නෑ. කවන්නේ පියන් එන. මුලින්ම අපිට තියෙන පටක ගැන ඉගෙන ගන්න. එතකොට මේ පටක ගැන ඉගෙන ගද්දී පළවෙනි වීඩියෝ නම් ලොකු වැදගත්කමක් නෑ. පටක කියන්නේ මොකක්ද කියන එක වැදගත් වෙනවා. මෙතන මේ පල්ලෙහා තියෙන හැඳින්වීම වැදගත් වෙනවා. පටකයක් කියන්නේ ජීවි දේහයට අඩංගු වන නිශ්චිත කෘත්‍යයක්. ඕනම ජීවි දෙයක ශාකයක් වුණා සතෙක් වුණා මේ ඕනම දෙයක පටකයක් කියන එක තියෙනවා. එතන මේ ඕනම ජීවි දේහයක තියෙන නිශ්චිත කෘත්‍යයක්. වාක් හරි වැදගත් එක කෘත්‍යයක් ඉටු කරන්න හැඩ ගැහුණු අනුවර්තනය වෙච්ච පොදු සම්භවයක් සහිත සෛල සමූහයකට සෛල ගොඩකට අපි කියනවා පටකයක් කියලා. එතකොට අන්න ඒක තමයි මෙතන තියෙන සරල තේරුම. මේක නිකන් අයිඩියා එක ඔලුවට දාගන්න. එතකොට ඔයාලට මේ හැඳින්වීම මෙන්න මේ වචන දාලා ලියන්න පුළුවන්. මේක මේ නිශ්චිත වූ කෘත්‍යයක් ඉටු කරන්න හැඩ ගැහුණු ජීවි දේහයක අඩංගු වන පොදු සම්භවයක් තියෙන ඒ කියන වචන වැදගත් වෙනවා. ඊළඟට අපි දෙවෙනි පිටුවට ගියොත් ඊළඟට අපිට කියනවා මේ පටක වර්ගීකරණය. ශාක පටකයක් කොහොමද වර්ග වෙන්නේ? ඒක වර්ග වෙන්නේ මෙන්න මේ එක ප්‍රධාන නිර්ණායකයක් යටතේ. ඒ තමා මේ ශාක පටක විභාජනය වීමේ හැකියාව මත පදනම් කරගෙන තමා ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ වර්ග කරන්නේ. ඒ තමා විභාජක පටක සහ ස්ථිර පටක. එතකොට මේ විභාජක පටක හා ස්ථිර පටක මේ ශාකයක මුල ඇසුරෙන් දක්වලා තියෙනවා. ඒතර මේ ශාකයක මුලක් තමයි මේ තියෙන්නේ. මේ මුලේ මූලාග්‍ර ප්‍රපුව. මූලාග්‍ර ප්‍රපුව කියන්නේ දැන් මුලක් ගත්තොත් මුල පස තුලින් ගමන් කරද්දී මේ මුලේ විභාජක පටකවලට හානි වෙන්නේ නැතුව මුල ආරක්ෂා කරගන්න ඕනේ. අන්න ඒකට වැදගත් වෙනවා මේ මූලාග්‍ර ප්‍රපුව කියන එක. එතකොට මේ මූලාග්‍ර ප්‍රපුව කරන්නේ අර පස තුලින් මුල ගමන් කරද්දී ඒකට කිසි හානියක් වෙන්න දෙන්නේ නැතුව මුල ආරක්ෂා කරන එක. එතකොට මේක දීලා තියෙන මේ පින්තූරේ ටිකක් වැදගත්. පොඩ්ඩක් ඒක මතක තියාගන්න. අහන්න පුළුවන්. මේ ප්‍රදේශ නම් කරන්න දෙන්න පුළුවන්. මේ ඒකවන් ප්‍රදේශයේ විභාජක පටක කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මේ කොටසේ තියෙන්නේ විභාජක පටක. මේ හරිය තියෙන්නේ ස්ථිර පටක. මේ විභාජක පටක මේ ස්ථිර පටක. එතකොට මේ විභාජක පටක ගත්තා පොඩ්ඩක් මේ රූපෙන් ඔයාලා බලන්න මේ ගොඩක් එයාලා විදිහ මේ දෙකේ තියෙන වෙනස රූපවල වෙනස. ඒක වැදගත් වෙනවා. මේ විභාජක පටක ගත්තාම හරි කුඩා සෛල ප්‍රමාණයෙන් කුඩයි. හැබැයි මේ ස්ථිර පටක ගත්තාම මේ ටිකක් අර පොඩි දෘඩ ගතියක් තියෙනවා. දෘඩ නෑ. ඒ කියන්නේ මේ දෘඩ නෙමෙයි සෝරි. ඒ කියන්නේ අපි මොකක් හරි අර ටිකක් දිගටි සෛල හැඩයක් ගන්නවා. සෛල වල හැඩය වෙනස්. මේවා චූටි සෛල ප්‍රමාණයෙන් කුඩයි. මෙයාලා ටිකක් දිගටි වගේ සෛල තමයි මේ ස්ථිර පටක වලට අයිති වෙලා තියෙන්නේ. හරි. අන්න මේ ටිකේ ඉතින් ඒ ටික තමයි වැදගත් වෙන්නේ. ඊපස්සේ ඊළඟ පිටුවට ගියොත් විභාජක පටක ගැන අපිට හඳුන්වලා දීලා තියෙනවා. ඒවා ලක්ෂණ ගැන කියලා. මොකද්ද විභාජක පටකයක් කියන්නේ? විභාජක පටකයක් කියන්නේ සක්‍රීය ලෙස සක්‍රීයව කියන්නේ මේ හැමතිස්සම වෙන දෙයක් සක්‍රීයව අනූනන විභාජනයට ලක්වන. ඔයාලා දන්නවා විභාජනයේ ආකාර දෙකක් තියෙනවා ඌනන විභාජනය සහ අනූනන විභාජනය කියලා. එතකොට මේ විභාජක පටකවල තියෙන ලක්ෂණය තමයි මෙයා අනූනන විභාජනයට ලක් වෙනවා. ඊළඟට නව සෛල ඇති කිරීමට හැකියාව ඇති. මොකක් හරි අලුත් සෛල හදන්න පුළුවන්. නව සෛල හදන්න පුළුවන්. සෛල හැදීමට හැකියාව ඇති සෛල වලින් සැදෙන ශාක පටකවල අපි කියනවා විභාජක පටක කියලා. ඉතින් ඔච්චරයි ඔගේ අයිඩියා එක ගන්න තියෙන්නේ. මේක අර නිකන් ගිරව් වගේ පාඩම් කරන්නේ නැතුව මේකේ අයිඩියා එක ඔලුවට ගන්න. හරි. සක්‍රීය විදිහට නිකන් සරලවම ගත්තොත් විභාජක පටකයක් කියන්නේ බෙදෙන සෛල. අලුතෙන් සෛල හදන ඒවට තමයි විභාජක පටකයක් කියලා කියන්නේ. ඒකට සක්‍රීය විදිහට මෙයා අනුනන විභාජනයට ලක් වෙලා නව සෛල ඇති කිරීමට හැකියාව තියෙනවා. ඒක තමයි මේ විභාජක පටකවල තියෙන පොදු අයිඩියා එක. ඊට පස්සේ මේ විභාජක පටක වල තියෙන වැදගත් දේ තමයි ශාකයක් වර්ධනය වෙන්නේ. ශාකයක දැන් වර්ධනය කියන එක ඔයාලා දන්නවා ඕනම ජීවියෙක්ගේ තියෙන වැදගත් කෘත්‍යයක්. අනිවාර්යෙන් සිද්ධ ජීවියෙක් කියලා කියන්න නම් එයාට තියෙන ඕන අනිවාර්ය ලක්ෂණයක් තමයි මේ වර්ධනය කියන්නේ. ඒතර මේ වර්ධනය සිද්ධ වෙන්නේ විභාජක පටකවල ක්‍රියාකාරීත්වය නිසා. අන්න ඒකත් මෙතනදී වැදගත් වෙනවා. විභාජක පටකවල ප්‍රධාන කෘත්‍ය තමයි ශාකවල වර්ධනය සිදු කරන එක.
එතකොට මේ විභාජක පටක නිරන්තරයෙන් වර්ධනය වෙමින් තියෙනවා. ඒක තමයි මෙයාගේ තියෙන වැදගත්කම. එතකොට විභාජක පටකවල තියෙන ලක්ෂණ මොනවද? විභාජක පටකයක් ගත්තාම මම පොඩි රූපයක් පෙන්නන්නම්. අ, විභාජක පටකයක් ගැන. මේ තියෙන විභාජක පටකයක්. ඒකට විභාජක පටකයක් ගත්තාම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. අපිට පේනවා මේ විභාජක පටකයක් ගත්තාම මේගොල්ලෝ විභාජක පටකයක් ගත්තාම මේ හරි පොඩි සෛල තියෙන්නේ. පොඩි සෛල. මෙන්න මේ හරිය මෙතෙන්ටත් වඩා මම හිතන්නේ මෙන්න මේ හරිය සෛල විභාජක පටක. එතකොට මේගොල්ලෝ මේ ප්‍රමාණයෙන් කුඩයි. ඒ වගේම මෙයාලට පේනවා ලොකු මේ රතු පාටට පේනවා විශාල න්‍යෂ්ටි තියෙනවා. මේ තියෙන න්‍යෂ්ටි. ඒ වගේම මෙයාලා මේ හරිය එකට ඇවිල්ලා තියෙනවා. හිඩස් නැහැ මේ සෛල අතර කිසිම මුකුත් හිඩස් නැහැ. එකට ඇහිලා තියෙනවා. ඒක එතකොට වැදගත් වෙනවා. ඊට පස්සේ මේ සෛල එහෙමයි. එතකොට අපි දැන් මෙන්න මේ දල රූප පොඩක් ඔලුවට ගන්න. අපි දැන් යමු රූපෙට. ප්‍රමාණයෙන් කුඩා සෛල තමයි එතන තියෙන්නේ. එතකොට ප්‍රමාණයෙන් අර කිව්වා වගේ කුඩයි. ඒ වගේම සජීවී සෛල මේගොල්ලෝ. ප්‍රමාණයෙන් කුඩා සජීවී සෛල. එතකොට ඊළඟ කියන වැදගත් දේ තමයි මේගොල්ලෝ හොන්තර සෛලයේ අවකාශ රහිත හෝ පැහැදිලි නැහැ. අර මං කිව්ව එකට ඇහිලා තියෙන්නේ යම් පැහැදිලි නැහැ. සෛල අතර අවකාශ තියෙන්න පුළුවන්. තිබ්බත් ඒවා ලොකුවට පේන්නේ නැහැ. පැහැදිලි නැහැ. ඊළඟට කැපී පෙනෙන විශාල නැස්ටි. අර දැක්කේ රතු පාටට ලොකුවට තිබ්බේ මේ විශාල නැස්ටි. ආන් ඒක තමයි එතනින් අදහස් කරන්නේ. ලොකු නැස්ටි තියෙනවා. ඒ වගේම අවකාශ නැහැ. ඊට පස්සේ විශාල මධ්‍ය රික්තකයක් නැත. විශාල මධ්‍ය රික්තකක් නැහැ. ලොකු මධ්‍ය රික්තක නැහැ. ඒකේ වලයක සෛලෙන් වැඩි ප්‍රමාණයක්ම අවකාශය ගන්නෙ අර ලොකු මේ නැස්ටි වලට. දැන් මෙහෙම සෛලයක් ගත්තොත් රූපේ නම් කැතයි. වැඩි ගණන් ගන්න එපා. මේ සෛලයෙන් වැඩිම ප්‍රමාණයක් තියෙන නැස්ටිය. මධ්‍ය රික්තක ඒ දේවල් නැහැ. මධ්‍ය රික්තක දන්නවනේ නේ. ශාකවල තියෙන ඉන්ද්‍රිකාවන්නේ. ඒතකොට මධ්‍ය රික්තකයක් නැහැ. කුඩා රික්තක ඕනනම් තියෙන්න පුළුවන්. හැබැයි ඒත් වැඩි දකින්නේ නැහැ. විශාල රික්තක නැහැ. විශාල න්‍යෂ්ටියක් තියෙනවා. ඊළඟට හරිතලව නැහැ. හරිතලවත් නැහැ. එතකොට මේ විභාජක පටකවල අර පේනවා අර ලොකු ලොකු කෘත්‍ය වලට හැඩගැහිලා නැහැ. දැන් හරිතලව තිබ්බොත් එයා කරන්නේ ප්‍රභා සංශ්ලේෂණය. රික්තක තිබ්බොත් ඒගොල්ලෝ කරන්නේ සෛලේ ජල තුල්‍යතාවය පාලනය කරන එක. මෙයාලට තියෙන්නේ අර යල වැඩි පාලනය කරන්න ඕන වෙන න්‍යෂ්ටියක් තමයි අර ලොකුවට ඕන වෙන්නේ. අනිත් ඉන්ද්‍රිකා ගැන මෙතනදී ලොකුවට කියා කරලා නැහැ. ඒක එතනිනුත් තේරෙනවා අර සක්‍රීය විදියට අනුරණ විභාජනයටම හැඩගැහිච්ච අය. මේගොල්ලෝ විවිධ විශේෂිත කෘත්‍යයකට විභාජනය වෙලා නැහැ. මේ විභේදනයට ලක් නොසයිඩ. මොකද එහෙම ලොකුවට විභේදනය වෙලා නැහැ. විභාජනය වෙන එක තමයි යාළුවනේ වැඩි. ඊළඟ මයිටොකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් තියෙනවා. මයිටොකොන්ඩ්‍රියා ඉතින් මොන දේ කරන්නත් ඕනේ. මොකද ඔයාලා දන්නවා ජීවි ඕන ක්‍රියාවලියක් කරන්න නම් ශක්තිය ඕනේ. ඒතර මේ ශක්තිය ලබා දෙන්නේ මේ මයිටොකොන්ඩ්‍රියා වලින්. එහෙනම් මයිටොකොන්ඩ්‍රියා අනිවාර්යෙන් ඕන වෙනවා විශාල සංඛ්‍යාවක්. මේ විශාල සංඛ්‍යාවක් කියලා කියන්නේ දැන් මෙයාලා සක්‍රීය විදිහට තමයි අණුවලට විභාජනය වෙන්නේ. හැමතිස්සෙම විභාජනයට ලක් වෙනවා. හැමතිස්සෙම බෙදි බෙදි අලුතෙන් සැලලා හදනවා. ඒක කරනවා ලොකු ශක්තියක් ඕන වෙනවා. මේ ශක්තිය ජෙනරේට් කරන්න නම් මයිටොකොන්ඩ්‍රියා කියන ඉන්ද්‍රික ඕන වෙනවා. ඉතින් මෙතන තියෙන්නේ හරි පොඩි දෙයක් ඔලුවට දාගන්න ටට්ටක් ගාලා දැන් ඔලුවට දාගෙන යන කෙටියෙන් ගත්තොත් මෙයාලා කුඩා සජීවී සෛල සජීවී කියන පණ තියෙන. අජීවී නෑ සජීවී. හරි සජීවී ප්‍රමාණයෙන් කුඩායි විශාල න්‍යෂ්ටියක් තියෙනවා පැපී පෙනෙනවා. එතකොට දැන් මෙයාලා බෙදෙන එකනේ කරන්නේ. ඒ බෙදෙන එක කරන්න නම් ශක්තිය ඕනේ. ශක්තිය ගන්න නම් මයිටොකොන්ඩ්‍රියා තියෙන්න ඕනේ. වෙන කෘත්‍ය කරන්න හැඩ ගැහිලා නැහැනේ විභේදනය වෙලා නැහැනේ. එතකොට ඔය හරිතලා ඕනේ නැහැ. රික්තක ඕනේ නැහැ. විශාල මධ්‍ය රික්තක ඕනේ නැහැ. ඔන්න කුඩු රික්තකයක් දෙකක් වගේ තියෙන්න පුළුවන්. ඒත් ඒක එච්චර ලොකුවට නැහැ. ඉතින් ඊළඟට අන්තර්සෛන්‍ය අවකාශ
හිතයි එක්ක තිබ්බත් ඒවා පැහැදිලි නෑ. ඕක තමයි මෙතන ගන්න තියෙන බේසික්ම දේ. එච්චරයි ලේසි. ඊළඟට විභාජක පටක ගත්තාම ශාකයේ විශේෂිත ස්ථානවල ස්ථානගත වෙලා තියෙනවා. විභාජක පටක ස්ථානගත වෙලා තියෙනවා විශේෂිත ස්ථානවල. ඒවා තියෙනවා වර්ග තුනක්. ඒ තමයි උපස්ස විභාජකය, ඊළඟට අන්තරස්ථ විභාජකය, පාර්ශ්වික විභාජකය. අපස්ස විභාජකය ගත්තාම අපස්ස විභාජකය තියෙන්නේ කොහෙද? දැන් මේවා තියෙන මේ මතක තියාගන්න තියෙන දේ තමයි මේවා තියෙන්නේ කොහෙද කියලා මතක තියාගන්න ඕනේ. මේකට පාර කියන්නේ මොකද්ද කියලා මතක තියාගන්න ඕනේ. ඒක තමයි මේවා තියෙන්නේ. මේක තියෙන්නේ කොහෙද? කාර්යය මොකද්ද? පාර්ශ්වික විභාජක තියෙන්නේ කොහෙද? එයාගේ කාර්යය මොකද්ද? ඔන්න ඔය මේන් පොයින්ට් එක තමයි මතක තියාගන්න තියෙන්නේ. අග්‍රස්ත විභාජක. නමින් කියපු ගමන් මතක් වෙනවා අග්‍රස්ත කිව්වම කොහෙද තියෙන්නේ කියලා. කොහේ හරි මේ ඉඩක තමයි තියෙන්නේ. ඉතින් ගහේ තියෙන්න පුළුවන් අගවල් දෙකයි. සමත කඳේ අග්‍රස්තය එක මුලේ අග්‍රස්තය. විතර මුලක් නම් පෙන්නලා නැහැ. මුලක් ගත්තොත් ඔන්නම මුලේ අග්‍රස්තය. එතකොට කඳ ගත්තොත් ඔය රූපේ පෙන්නලා තියෙනවා වගේ ශාක මුලේ අග්‍රස්තය. ශාක කඳේ අග්‍රස්තය. එතකොට තමයි මෙතනින් ගන්න තියෙන දේ ශාක කඳේ හෝ මුලේ අග්‍රස්තේ අග්‍රස් විභාජක තියෙනවා. මෙතෙන්ට අමතරව තව කක්ෂීය අංකුරවල ත්‍රි අංකුරවල ත්‍රි අංකුර කියන්නේ මේ ශාකේ තියෙන අර පොඩි පොඩි තව ඔය එක එක අංකුරවල් එනවනේ. මේ වගේ චූටි අංකුරවල් තියෙනවා. මේ කක්ෂීය අංකුර. මෙන්න මේ කක්ෂීය අංකුරවලත් අර ගහේ අග්‍රස්ත කිව්වහම එනවනේ නිකන්. කොහේ හරි අගත වගේ තමයි තියෙන්නේ. ඒතකොට ඒ කක්ෂීය අංකුරවල තියෙනවා. එතකොට මෙයාලා ක්‍රියාකාරීත්වය නිසා තියෙන වැදගත්කම තමයි මේක මතක මෙයාලේ ක්‍රියාකාරීත්වය නිසා අර ශක්තිය උසින් වැඩි වෙන එක තමයි කරන්නේ. ඒතර දැන් ඉස්සෙල්ලත් කිව්ව අර විභාජක පටකවල ප්‍රධාන වැඩේ තමයි ශාකයක වර්ධනය. මේ ශාකයේ වර්ධනය වෙනවා නම් ශාකය උසින් වැඩි වෙන්න ඕනේ. උසින් වැඩි වෙන්න උදව් වෙන්නේ අග්‍රස්ස විභාජක. දැන් අපි වර්ධනය වෙනවා කියලා අදහස් කරන්නේ යා එන්න එන්න හිටියට වඩා ලොකු වෙනවා කියන එක. එතකොට යා උස යන්නත් ඕනේ මහත් වෙන්නත් ඕනේ. ඒක උස යන්න උදව් වෙන්නේ අග්‍රස්ස විභාජක. ඒක තමයි මෙතනින් ගන්න තියෙන්නේ. ඊළඟට අන්තරාෂ්ට්‍රීය විභාජක ගත්තාම අන්තරාෂ්ට්‍රීය විභාජක තියෙන්නේ කොහෙද කියලා දැන් මතක් කරගන්න. පර්ව පාදවල. කඳේ පර්ව පාදවල. පර්ව කියන්නේ මේ දැන් ඔහම ගහක් ගත්තොත් ලස්සන්ට අදින්න නම් බෑ. මෙහෙම මේ ඔය උණ ගස්වල ඔයාලා දැකලා ඇති මේ තියෙන පොඩි ගැටිටි වගේ අර ලස්සන්ට එක පිහිටලා තියෙනවා. මේක නිකන් උණ ගහක් කියලා හිතමුකෝ. මෙන්න මේ වගේ මේ ගැටිටි තියෙන මේ පර්වයක්. මේ පර්වයක් තමයි ඔය මේ පර්වවල පාදවල තමයි ඔය කියන අන්තරාෂ්ට්‍රීය විභාජක තියෙන්නේ. පර්ව පාද. හරි. පර්ව පාද. එතකොට අන්තරාෂ්ට්‍රීය විභාජක පටවල ක්‍රියාකාරීත්වය නිසා පර්වවල දිග වැඩි වෙනවා. එතකොට මෙන්න මේ පර්වයක් මෙන්න මේකට තමයි ඔය පර්වයක් කියන්නේ. මෙන්න මේ පර්වයේ දිග එන්න වැඩි වෙනවා. අන්තරාෂ්ට්‍රීය විභාජකයේ ක්‍රියාකාරීත්වය නිසා. මේක විශේෂයෙන්ම දක්නට ලැබෙනවා තෘණකුලීය ශාකවල අන්තරාෂ්ට්‍රීය විභාජක බහුලව දක්නට ලැබෙනවා. බහුලව තියෙන්නේ තෘණකුලීය ශාකවල. ගොඩක් තෘණ ශාකවල තමයි මේ අන්තරාෂ්ට්‍රීය විභාජක තියෙන්නේ. මොකද සාමාන්‍යයෙන් ඔය තියෙන අනිත් ගස්වල ද්විබීජපත්‍රයේ අනිත් ශාකවල අපිට අන්තරාෂ්ට්‍රීය විභාජක එහෙම ලොකුවට දකින්න නෑනේ. එතකොට තෘණකුලීය ශාකවල තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් එච්චරයි මේකේ මතක තියාගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා පාර්ශ්වික විභාජක. දැන් වර්ධනය කිව්වම අපි අර කිව්වේ උසින් යන වැඩි වෙන්නත් ඕනේ. ඒ වගේම මහතින් වැඩි වෙන්නත් ඕනේ. මහතින් වැඩි වෙන්න උදව් වෙන්නේ මෙන්න මේ පාර්ශ්වික විභාජක. ශාක කඳේ හා මුලේ පාර්ශවිකව තමයි ආ පිහිටලා තියෙන්නේ. පාර්ශවික විභාජක තියෙන්නේ පාර්ශවිකව. කඳේ හෝ මුලේ අර පැත්තට වෙන්න පාර්ශවිකව තමයි පිහිටලා තියෙන්නේ. මේවා ශාකයේ දික් අක්ෂයට සමාන්තරව පිහිටයි. ශාකයේ දික් අක්ෂයට සමාන්තරව තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙම ගහක් ගත්තොත් මේ දික් අක්ෂයට සමාන්තරව මේ අතට සමාන්තරව තමයි තියෙන්නේ. ශාකයේ දික් අක්ෂයට සමාන්තරව මෙයා පිහිටලා තියෙනවා. ඊළඟට පාර්ශ්වික විභාජක වල ක්‍රියාකාරීත්වය නිසා කඳේ මහත වැඩි වෙනවා. එන්න එන කඳ මහත් වෙනවා. ඒක තමයි මෙයාගේ කාර්යය.
එතකොට ද්විබීජපත්‍රී ශාකවල හමුවන කැම්බියම් පටකය පාර්ශ්වික විභාජක පටකයක්. ඉස්සරහදී අපිට හම්බෙයි ටික තවදුරටත් ඉගෙන ගන්න. ද්විබීජපත්‍රී ශාක දන්නවනේ. අ, කොස් ඊළඟට දෙල් මේවා ඉන්නෙත් නැහැ ඔළුවට. හම්බෙයි. ඕවා තමයි ද්විබීජපත්‍රී ශාක. එතකොට මේ ද්විබීජපත්‍රී ශාකවල තියෙන කැම්බියම් පටකය කියන්නේ ඒ වගේ පාර්ශ්වික විභාජක පටකයක්. අනේ මහත වැඩි කරන්න උදව් වෙනවා. මේ පාර්ශ්වික විභාජක හැම ශාකයකම එහෙම දක්නට ලැබෙන්නේ නැහැ. ඔය තාල වර්ගයේ ගස්වල එහෙමනම් පාර්ශ්වික විභාජක නැහැ. ගොඩක් ද්විබීජපත්‍රී ශාකවල තමා පාර්ශ්වික විභාජක දක්නට ලැබෙන්නේ. එහෙනම් දැන් ඔයාලා දැකලා තියෙන පොල් ගස් එහෙම මහත් වෙන්නේ නැහැ නේ. කඳ මහත් වෙන්නේ නැහැ නේ ලොකුවට. උස යනවා. ඒ කියන්නේ අග්‍රස්ත විභාජක තියෙන. හැබැයි කඳ මහත් වීමක් එහෙම ලොකුවට දක්නට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ පාර්ශ්වික විභාජක වැඩි ඒක බීජපත්‍රී ශාකවල දක්නට ලැබෙන්නේ නැතිකම. ඊළඟට අපි ගත්තොත් දැන් විභාජක පටකවල කතන්දරේ ඉවරයි. මම අන්තිමට පොඩ්ඩක් සම්රයිස් කරගෙන යන්නම්. දැන් ඒක වෙලාව නාස්ති කරන්නේ නැතුව. එතකොට ස්ථිර පටකයක් දක්වන්න. මොනවද මේ ස්ථිර පටක? මේකේ මේ අර ඉස්සෙල්ලා කිව්වේ මේ ද්විබීජපත්‍රී ශාක කඳ මේ හරස් කර තියෙන කැම්බියම් පටකය මේ මැද්දෙන් තමයි යන්නේ. මෙහෙම මේ ශෛලම සහ ක්ලෝයම අතරින් තමා මෙන්න මේක තමයි ඔය කැම්බියම් පටකය. අර ඉස්සෙල්ලා කිව්ව කැම්බියම් පටකය තමයි මේ තියෙන්නේ. හරි. එතකොට දැන් අපි බලමු ස්ථිර පටක කියන්නේ මොනවද කියලා. ස්ථිර පටක කියන්නේ මොකක් හරි කෘත්‍යයක් ඉටු කරන්න හැඩ ගැහුණු තවදුරටත් විභාජනය විය නොහැකි නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට විශේෂණය වූ පටක. තවදුරටත් බෙදෙන්න බෑ. එයාලා මොකක් හරි කෘත්‍යයක් ඉටු කරන්න හැඩ ගැහිලා. දැන් අර ඉස්සෙල්ලා වගේ විභාජක පටක වගේ සෙල්ලම් කර කර ඉන්න බෑ. මේගොල්ලෝ මොකක් හරි කරන්න හැඩ ගැහිලා තමයි ඉන්නේ. ආයි එයාලට මොකක් හරි යම් කාර්යභාරයක් තියෙනවා. අර නිකන් විභාජක පටේ කිව්වා නිකන් පොඩි ළමයි වගේ. ඒගොල්ලෝ එක එක ඒවා කරනවා. එහෙම කරන්න නිශ්චිතයි කියලා දෙයක් නැහැ. ඉගෙන ගන්න එක විතරයි යාළුවා කරන්න තියෙන්නේ. අර දැන් එයාව සෛල බෙදි බෙදි හදන එකනේ යාගේ වැඩේ. ඉතින් ඒ වගේ පොඩි ළමයින්ට කරන්න මහ දෙයක් නැහැ නේ. ඉගෙන ගන්න එක තමයි යාට කරන්න තියෙන්නේ. එහෙම මොනවත් රස්සාවක් කරන්න මේකමයි කරන්න කියලා එහෙම යාළට දෙයක් නැහැ. හැබැයි වැඩිහිටියෙක් ගත්තොත් එයාට මොකක් හරි රැකියාවක් කරන්න දෙනවා. එයාලට වෙනම රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. සෙල්ලම් කර කර ඉන්න බෑ. ඉතින් ඒ වගේ දෙයක් තමයි මෙතනත් තියෙන්නේ. සිරපටක තව දුරටත් එයාට විභාජනය වෙන්න බෑ. එයාලා මොකක් හරි කරන්න හැඩ ගැහිලා තමයි තියෙන්නේ. එච්චරයි. ඊට පස්සේ මොනවද මේ වර්ග? සිරපටක දෙකක් තියෙනවා. සරල සිරපටක සහ සංකීර්ණ සිරපටක කියලා. සරල සිරපටක කියන්නේ එකම වර්ගයේ සෛල සමූහණය වෙලා තියෙනවා. එක වර්ගයේ සෛල තමයි සමූහණය වෙලා තියෙන්නේ. සංකීර්ණ ස්ථිරපට ගත්තාම සෛල වර්ග කිහිපයක් සමූහණය වෙලා තියෙනවා. සෛල වර්ග කිහිපයක් සමූහණය වෙලා තියෙනවා. ඉස්සරහට බලමු තවදුරටත් විස්තර. ම්ම් එතකොට සරල ස්ථිරපටක ගත්තාම අර ඉස්සෙල්ලා කිව්වා වගේ එකම වර්ගයේ සෛල තමයි තියෙන්නේ. ඒක පේනවනේ. එක වගේ අය. එක වගේ අය තමයි සරල ස්ථිරපටක වල ඉන්නේ. ඊළඟ මේ සරල ස්ථිරපටක වල මේ සෛලවල හැඩය. ඊළඟ මෙයාගේ සෛල බිත්තියේ ස්වභාවය. මේ දේවල් පදනම් කරගෙන ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා මෘදුස්තර, ස්ථූල කෝණාස්තර, දෘಢස්තර කියලා. මෘදුස්තර, ස්ථූල කෝණාස්තර, දෘಢස්තර කියලා ප්‍රධාන ස්ථිර පටක වර්ග තුනකට බෙදෙනවා. ඒතකොට මෘදුස්තර කියන්නේ මෙන්න මේ වගේ හැඩයක් ගන්නයි. ඒ වගේම ස්ථූල කෝණාස්තර කියන්නේ මේ වගේ හැඩයක්. දෘಢස්තර මේක. ඉස්සරහට වෙන වෙනම ඉගෙන ගන්න තියෙනවා. අපි එතකොට බලමු. ඒව ගැන මෘදුස්තර පටක. මෘදුස්තර කිව්ව ගමන් නිකන් ශාකයේ මෘදු කොටස් හදන්න. හරි සොෆ්ට් දේවල් හදන්න උදව් වෙන්නේ මෘදුස්තර පටකය. ඊළඟ මේ ශාකයක බිහුලවම දක්නට ලැබෙන්නේ මේ මෘදුස්තර කියන පටකය. වැඩියෙන්ම තියෙන මෘදුස්තර පටකය. මෘදුස්තර පටකයේ ලක්ෂණ ගත්තොත් මෘදුස්තර පටක මේගොල්ලෝ සජීවී. ඒ කියන්නේ ජීවී අය. අජීවී නෑ මෙයාලා සජීවී අය. මොකක් හරි අර එහෙම මැරිච්ච අය නෙමෙයි. එයාලා සජීවී මොන හරි කෘත්‍යයක් කරන අය. හරි. එතකොට ඊළඟ මෙයාලා වැදගත් දේ තමයි විශාල මද්ද රික්තකයක් සහිතයි. විශාල මද්ද රික්තකයක් තියෙනවා. මේ වලට පේනවා මේ නිකන් සෛලෙම ලොකු ප්‍රදේශයක් අල්ලගෙන ඉනවා මද්ද රික්තකෙ මේ තියෙන්නේ. හරියටම අඳින්න බෑ. වලට පේනවනේ මේ මායිම්. මේ තියෙන්නේ ලොකුවටම තියෙන මේ මද්ද රික්තකේ. ලොකු මද්ද රික්තකයක් තියෙනවා. ඊළඟ මෙයාලා ගෝලාකාරයි. රවුම් හැඩයක් ගන්නවා. ඊට පස්සේ දෙයක් කියන මේ
දැන් මෙයාගේ ලක්ෂණ ගැන මතක තියාගත්තේ මේ රූපේ මතක තියාගන්න. රූපය ඇසුරෙන් ලක්ෂණ ටික මතක තියාගන්න. ඒකට ලොකුට කටපාඩම් වෙන්න. දැන් මේ රූපේ මතක තියාගන්න බැරි කමක් නැහැ. දේසි රූපය. දැන් මෙයා දැක්ක ගමන් ඔයාට මතක් වෙන්න ඕනේ මෙයාගේ ලක්ෂණ ගැන. සජීවී සෛල කොහොමත් මෙයාලා සජීවී අයනේ. එතකොට මේගොල්ලෝ මේ ගන්න අර කොහොමදක් තියෙනවා. ඒක රවුම් කියලා ලියන්න එපා. ඊළඟට සම විස්තම්භික. එකම විස්තම්භ නෙමෙයි. එකම විස්තම්භය. මෙයාලා හැමෝම ඒ කියන්නේ මේ ඕම එකම රවුමට ඉන්නවා කියලා හිතන්න එපා. එකම විස්කම්බයක් කිව්වහම දල වශයෙන් එකම විස්කම්බයක් වගේ තමයි තියෙන්නේ. සම විස්කම්බික. ගෝලනේ තියෙන ලොකු මුද්දකයක්. ඊට පස්සේ මේ නෙස්ටිය සයිටෝප්ලාස්මයේ පරණ දෙරමේ තියෙන සයිටෝප්ලාස්මයේ මේ ඇතුළට වෙන්න තමයි නෙස්ටිය ඉන්නේ. මම මොකක්ද කිව්වා? විශාල මධ්‍යම එක්කකයක් තියෙනවා. මේ මධ්‍යම එක්කකේ හින්දා මේ නෙස්ටිය මේ සෛල බිත්තිය දිහාවට තල්ලු වෙලා. සයිටෝප්ලාස්මයේ පරණන්තයට ගිහිල්ලා. නේ? ප්ලාස්මයේ පරයන්තයට පත් වෙලා ගිහින් තියෙනවා. ඊට මෙයාලට ඉතාමත් තුනී සෛල බිත්තියක් තියෙනවා. ඉතා තුනී සෛල බිත්තියක් තියෙනවා. අය සෛල බිත්තිය පිළිපැද තරම් හරි තුනී සෛල බිත්තිය. වගේම සෛල බිත්තිය කියපු ගමන් සෛල බිත්තිය හැදෙලා තියෙන්නේ මොනවයින්ද කියලා කියන්න. එතකොට නිතර නිකම්ම මතක හිටිනවා. එදින සෙලියුලෝස් වලින්. ඊළඟ මෙයාලට අන්තර් සෛලීය අවකාශ තියෙනවා. අන්තර් සෛලීය අවකාශනේ සෛල අතර අවකාශ තියෙනවා. දැන් ඉස්සෙල්ලා මතක් කරගත්ත විභාජක පටක ඔයාලා දැක්කද විභාජක පටක වල නම් අවකාශ නැති තරම් අවකාශ තිබ්බෙත් නෑ. මේවට සාපේක්ෂව ස්ථිර පටක වලට සාපේක්ෂව විභාජක පටක සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ ලක්ෂණත් දැන් අර ඔයාලා මොනවද සසඳන්න වගේ ආවොත් ඒකත් පොඩක් මතක තියාගන්න. මුදස්තර පටකයක් ගත්තොත් මෙයාලේ අන්තර්සෛලීය අවකාශ තියෙනවා. සෛල අතර ඕනතරම් අන්තර්සෛලීය අවකාශ තියෙනවා. මේ රූපෙත් හොඳට මතක තියාගන්න. අගේම මුත්‍යම වහස්තද. මේ තියෙන හරස් කරක්, මේ තියෙන දික් කඩක්. දික් කඩක් සහ හරස් කරක් ඒකත් ටිකක් ඔළුවේ දාගන්න. මේක මේ දෙකම දීලා මොකද්ද මේ පටකය කියලා අහන්න පුළුවන්. අර ඉස්සෙල්ලා කිව්වා වගේ රූප ඉසුණු ලක්ෂණ ටික මතක තියාගන්න. එතකොට ලීසි. ඊට පස්සේ මුදුස්සර පතක හඳුන්වලා දුන්න වගේම එයාලා තීරණ කොළද කියලා කියන්නත් ඕනේ. මුදුස්සර පතක තියෙන්නේ අන්තිම මුදුස්සර කියුවම හරිය සොෆ්ට් එකක් කියලා. එයාලා නිකන් අර පළවෙනි මහාන්සර කොටස. මනගත්තු අඹ ඵලය හදන්න උදව් වෙන්නේ. අපි කන කොටස අඹ ගෙඩිය නම් කැතයි. මේ වගේනේ අඹ ගෙඩිය මේ අපි කන කොටස මාංශල කොටස ඒ සොෆ්ට් හරිය හදන්නේ මේ මුදුස්සර පතකේ. ඊට පස්සේ මේ කේසා මජ්ජා අක කඩේ ශාක කඩක් ගත්තොත් එයාගේ තියෙනවනේ අර මේ හරියට මේ පිට හරියට කියන්නේ අපි බාහිකය කියලා. තුලේ හරියට තමයි මජ්ජාව කියන්නේ. ඒතර බාහිකයයි මජ්ජාවයි හදන්න උදව් වෙන්නේ මුදුස්සර පටකය. ඊළඟට කඳේ වගේම ශාක කඳ කතා කරාම මුලත් මතක් කරනවානේ. මුලෙත් තියෙනවා බාහිකය සහ මජ්ජාව මේ වගේම ගොඩක් මීට වඩා වෙනස්. බාහිකය සහ මජ්ජාව මේ වගේම එයාලත් හදන්න උදව් වෙනවා මුදුස්සර පටකය. ඊට අමතරව බීජවල පත්‍රවලත් මුදුස්සර පටකය තියෙනවා. හරි. ඊළඟ මුදුස්සර පටකයේ කෘත්‍යයට යමු. දැන් ස්ථාන මතක් කරා. දේශයෙන් ඒ ටික මතක තියාගන්න පුළුවන්. කෘත්‍ය ගත්තාම මුලින්ම මේ පොඩි පොයින්ට්ස් ටික කියාගෙන යන්න ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ආහාර සංචිත කරනවා. ජලය සංචිත කරනවා. සන්ධාරණය දෙනවා. ප්‍රභා සංශ්ලේෂණය ගත්තාම දැන් මෙයාලා ස්ථිර පටක. ස්ථිර පටක තියෙන ලක්ෂණය තමයි යා මොකක් හරි කෘත්‍යයක් ඉටු කරන්න හැඩ ගැහිලා. දැන් යාලා අර පොඩි බබ්බු වගේ ඉඳලා හරියන්නේ මොකක් හරි දෙයක් කරන්න හැඩ ගැහිලා තමයි ඉන්නේ. එතකොට මේ මුදුස්තර පටකයක් ප්‍රභා සංශ්ලේෂණය කියන කෘත්‍යයට ඉටු කරන්න හැඩ ගැහිලා තියෙනවා. එතකොට ප්‍රභා සංශ්ලේෂණය ගත්තාම ප්‍රභා සංශ්ලේෂණය කියපු ගමන් ඒක කරන ඉන්ද්‍රිකාව මතක් වෙන්න එපා. කවුද කරන්නේ ප්‍රභා සංශ්ලේෂණය? හරතලාවය. හරතලාවය කියන තැන් වැදගත් වෙනවා. ඒ තමයි ඉනි මුදුස්තර සහ සවිවර මුදුස්තර. දැන් ඉනි මුදුස්තර සවිවර මුදුස්තර ගත්තාම ඉස්සරහට ඒව අපිට කතා කරන්න හම්බෙයි. ඉනි මුදුස්තර ගත්තාම දැන් ශාක පත්‍රයක් ගත්තාම දැන් මේ වගේ ශාක පත්‍රයක් ගත්තාම මේ පත්‍රයේ ඉනි මෘදුස්තරක් තියෙනවා සවිවර මෘදුස්තරක් තියෙනවා විශේෂයෙන්ම ඔය දී බීජ පත්‍රී ශාකවල තමයි ඔය ස්තර දෙකක් තියෙන්නේ ඒක බීජ පත්‍රී වල නම් එහෙම ස්තර දෙකකට බෙදිලා නැහැ දී බීජ පත්‍රී ශාක පත්‍රයක් ගත්තොත් ඔයාලට ඒක ස්පෙસિෆික් කියලා කරලා දීලා නැහැ මේ පත්‍රයක් ගත්තොත් මේ පත්‍රයක තියෙනවා මෘදුස්තර සෛල ස්තර දෙකක්
ඉනි මෘදුස්තරයි සවිවර මෘදුස්තරයි කියලා. ඔන්න ඕවල තමයි හරිතලව තියෙන්නේ. ඒගොල්ලෝ තමයි ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. දැන් ශාක පත්‍රේන ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. ඒතර පත්‍රයේ තියෙන මේ ඉනි මෘදුස්තරයි සවිවර මෘදුස්තරයි ඒවයේ තියෙන හරිතලව තමයි ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. ඊට අමතරව එයාලා ආහාර සංචිත කරනවා. ඒවට කියන අපි සංචිත පටක කියලා. ඒකට උදාහරණ දීලා තියෙනවා අර්ථාපල් අ, ස්කන්ධා ස්කන්ධාකන්දය ඊට පස්සේ ගොඩක් ඉන්න හරි. ඊට පස්සේ උදාහරණ දීලා තියෙනවා අර්ථාපල් වල ස්කන්ධාකන්දය ඊළඟට බතල කැරට් මෙව මුල්ලා බතල කැරට් වල මුල් ඒ වගේම ගස් ලැබු කෙසෙල් වැනි ඵල මේ දේවල් හදන්න දායක වෙනවා. මේවා නම් ඇත්තටම ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. මොකද අර මුදුස්තර කියපු ගමන් නිකන් අර හරි සොෆ්ට් දේවල්නේ හදන්නේ. ඒතර අර්ථාපල වල ස්කන්ධාකන්දය. ඔය ස්කන්ධාකන්දය කියන්නේ අපි කන කොටස. අර්ථාපල කියන්නේ හරිය සොෆ්ට් නේ ඒක. ඊළඟට බතල කැරට් වල අපි කන්නේ ඔය මුල. හරි. ඒක කඳ කියලා මාරු වෙන්න පුළුවන්. ඒක පොඩක් නෝට් කරගන්න. ඔයාලා පොතේ උනම් පැන්සලෙන්වත් ඉඩ ඇඳ ගන්න එතන. අමතක වෙන්න පුළුවන්. ඒක වැරදිලා ඔයාලා ලියන්න පුළුවන්. බතල කැරට් වල මුල් තමයි අපි ඒ කන්නේ. රයිට්. ඒක තමයි සොෆ්ට් විදිහට ඔය මුදුස්සර පටක වලින් හදලා තියෙන්නේ. ඒතර ඔය ආහාර සංචිත කරන්න, ගස් ලැබු කෙසෙල් වගේ වේ ඵල හදන්න, ඒවේ ආහාර සංචිත කරන්න මුදුස්සර පටක ඕන වෙනවා. ඊළඟට ජලය සංචිත කරනවා. ශුෂ්ක රූපී ශාකවල විශේෂයෙන්ම ශුෂ්ක රූපී ශාකවල ජලය සංචිත කිරීමේ කෘත්‍යයට වැදගත් වෙනවා. මේගොල්ලන්ව